අද මම පික්මී ඇප් එක භාවිතා කරලා කෑම පාර්සල් එකක් එහෙම නැත්නම් ෆුඩ් අයිටම් එකක් ගෙදරටම ඒ කියන්නේ මං ගාවටම ගෙන්න ගන්න ක්‍රමවේදය පිළිබඳව තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම අද ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි ඕඩර් කරන්න හිතාගෙන ඔයාලට පේනවා ඇති දැන් වෙලාව හරියටම 12:09යි. මම මේ විදිහට දැන් ඇප් එක ඕපන් කරගත්තා. මුලින්ම ඇප් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. මම දැනටමත් රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඒ වගේම ඔයාලට රෙජිස්ටර් වෙන විදිහ වීඩියෝ එකක් අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න කොහොමද රෙජිස්ටර් වෙන්නේ මෙන්න මේ ඇප්ලිකේෂන් එකේ කියලා මම ඒ පිළිබඳවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. අපි ගොඩක් වෙලාවට පික්මි ඇප්ලිකේෂන් එක ටැක්සි ඇප් එකක් විදිහට තමයි වැඩ කරගන්නේ. මේකෙදි ටැක්සි වලට අමතරව ෆුඩ් අයිටම් ඒ වගේම අපිට පුළුවන් වාහනයක් රෙන්ට් එකට ගන්න මේ වගේ ගොඩක් විවිධ සේවාවල් තියෙනවා. අපිට මේ විදිහට කෑම වර්ග ගොඩක් බලා ගන්න පුළුවන්. බෙවරේජ් අයිටම් ඒ වගේම කෝඩියල්, මික්ස් රයිස්, කොත්තු, පීසා කෑම වර්ග හැම දෙයක් වගේම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ ඇප්ලිකේෂන් එකෙන් අපිට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මම මෙතනදී දැන් රයිස් එකක් තමයි ඕඩර් කරන්න යන්නේ. මම ටිකක් මේ විදිහට දැන් සර්ච් කරලා බලනවා හොඳ අයිටම් එකක් තියෙනවද මට මුදලට සරිලන ගානකට ගන්න පුළුවන්. මේ විදිහට ටිකක් පහළට යනකොට ඔයාලට පේනවා මම මෙන්න මේ විදිහට දැන් අයිටම් එකක් සිලෙක්ට් කරගත්තා. චිකන් ෆ්‍රයිඩ් රයිස් එක තමයි මම මේ විදිහට සිලෙක්ට් කරගත්තේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන ඇඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මෙතනදී මම එක අයිටම් එකක් තමයි දැන් ඕඩර් කරගන්නේ. amount එක ඔයාලට බලා ගන්න පුළුවන්. amount එක තියෙන්නේ හරියටම රුපියල් 1050ක් කියලා. ඒ වගේම මම ඩිලිවරි ඇඩ්‍රස් එක මේ ඇප්ලිකේෂන් එකේ ඔටෝ සිලෙක්ට් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම කලින් සිලෙක්ට් කරගෙන තියෙන්නේ මම ඉන්න ලොකේෂන් එක. ඔයාලට පේනවාදී කිරුල රෝඩ් කොළඹ 5 කියලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩිලිවරි ෆ්‍රී එක විදිහට අපිට රුපියල් 155ක් තියෙනවා. ඒතකොට මුළු ටෝටල් එක විදිහට රුපියල් 1205ක් තමයි වෙන්නේ. මම මෙතනදී කෑෂ් කියන එක තමයි සිලෙක්ට් කරගත්තේ. නැත්නම් මට කාඩ් එකත් ඇඩ් කරලා අපිට කාඩ් වලින් කාඩ් ඒ කියන්නේ ATM කාඩ් එකකින් ගෙවීමක් කිරීමේ හැකියාවකුත් තියෙනවා. මම දැන් කෑෂ් ඔන් ඩිලිවරි විදිහට තමයි මේ විදිහට අයිටම් එක සිලෙක්ට් කරගෙන මම මේ විදිහට ඕඩර් එක දැන් දාලා තියෙන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි දැන් ඕඩර් එක පෙන්ඩින් මට්ටමේ තියෙන්නේ. අපි බලමු ඩිලිවරි රයිඩර් කෙනෙක් මේ ඕඩර් එක ගනීද කියලා. මම මේ විදිහට ටික වෙලාවක් මේ විදිහට විනාඩියක් විතර යනකොට විනාඩියක් යන්නත් කලින් මෙන්න මේ විදිහට ඕඩර් එක එක්කෙනෙක් දැන් ගත්තා. මම ඕඩර් කරපු කෑම පාර්සල් එක මෙන්න මේ ඩිලිවරි මහත්තයා තමයි දැන් අරගෙන එන්නේ. ඔයාලට පේනවා ඇති මේදී අපිට ප්‍රී කෝල් එකක් ඒ කියන්නේ ඩිලිවරි මහත්තයාට කෝල් එකක් ගැනීමේ හැකියාවක් තියෙන. ඒ වගේම ඔන්ලයින් සයි කියන්නේ ඇප් එක මාර්ගෙනුත් ඒ වගේම මොබයිල් ෆෝන් එකකටත් අපිට දුරකථන ඇමතුමක් දීලා පුළුවන් කොහෙද ඉන්නේ ඒ වගේම කොපමණ වෙලාවක් යනවද කියලා හරියටම විස්තර දැනගන්න. ඒ වගේම මැප් එකනොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් අපේ කෑම පාර්සල් එක අරගෙන එන විදිහ මෙන්න මේ විදිහට අපිට මැප් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා දැන් ටයිම් එකක් තියෙනවා. මම කෑම එක ඕඩර් කරේ ටික වෙලාවක් ඇති දැන් ඕඩර් කරලා ඒ වගේම ඔයාලට පේනවා 12:41 වගේ ඊට කලින් අපිට කෑම පාර්සල් එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම දුරකථන ඇමතුමක් අරගෙන යවුවා දැන් ඔයා එන ගමන් දින්නේ කියලා. එතකොට එයා කිව්වා තව ඩිලිවරි දෙකක් තියෙනවා. ඒ දෙක ඉක්මනට බාර දීලා එයා එන්නම් කියලා. ඔයාලට පේනවා අපිට මෙන්න මේ විදිහට එයාගේ ගමන් මාර්ගය අපිට මැප් එකෙන් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ පික්මි ඇප්ලිකේෂන් එකෙන් මම ඕඩර් කරපු අයිටම් එක දැන් මං ගාවට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි හයර් එකක් අවසන් කරගන්නේ. එතකොට මම දැන් අයිටම් එක ලබාගෙන මුදල් ඔහුට ලබා දීලා හයර් එක දැන් එයා එතනින් කැන්සල් කරලා ඒ කියන්නේ ක්ලෝස් කරනවා. මෙන්න මේ විදිහට ක්ලෝස් කරගත්තාම අපිට පුළුවන් ඩිලිවරි රයිඩර්ට රිවෝඩ් එකක් ලබා දෙන්න. ඒ කියන්නේ හොඳ සර්විස් එකක් ලබා දුන්නා නම් ඒ වගේම ටයිම් එකටම ආවනම් ඔයාලට පේනවා දැන් ටයිම් එකට කලින් මට කෑම පාර්සල් එක ලබා දුන්නා. මෙන්න මේ විදිහට තමයි පික්මි ඇප්ලිකේෂන් එක භාවිතා කරලා අපි නිවැරදිව කෑම පාර්සල් එකක් හෝ වෙනත් ඩිලිවරි අයිටම් එකක් ලබා ගන්න. ඒ වගේම අද වීඩියෝ එකේ මම කතා කරේ මෙන්න මේ විදිහට ෆුඩ් අයිටම් එකක් අපේ ළඟටම ගෙන්න ගන්න ක්‍රමවේද පිළිබඳව. අද මම මේ වීඩියෝ එකේදී කෙටියෙන් තමයි හැඳින්වීමක් කරේ සාමාන්‍ය පරිදි කොහොමද අයිටම් එකක් ඕඩර් කරගන්නේ. සවිස්තරාත්මකව වීඩියෝ එකක් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් ලිස්ට් එකේ කමෙන්ට් එකක් දාන්න. කොහොමද මේ ඇප්ලිකේෂන් එක රෙජිස්ටර් වෙන්නේ, ඒ වගේම කොහොමද අපේ ලොකේෂන් එක වෙනස් කරන්නේ මේ පිළිබඳව ගැන මම ඉදිරියේදී දීර්ඝ වීඩියෝ එකක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද කෙටි වීඩියෝ එකක් පමණයි මෙන්න මේ විදිහට මම කරේ. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම ජයග්‍රාහී දවසක් වේවා. මම ඔන්ලයින්